මොකද එකෙක්ගේ මෝටරයක් ගලවලා වත්තේ තිබ්බ නළලියේ තිබ්බ මෝටරේ ගලවගෙන ගිහිල්ලා. හරිද? ඌ ගේ ඉස්සරහා බැනර් එකක් දාලා. හරිද? බැනර් එකේ තියෙන්නේ මෙහෙමයි. මෙම වත්තේ නළලියේ තිබු මෝටරය. හරිද? සොරාගෙන ඇත. සොරාට සහ පවුලම වෙනසීම සඳහා සීනිගම ගොස් පලිගසනු ලැබේ. මම ආසයකට නෙමෙයි. ඌ යටින් දාලා තියෙනවා සතියක් ඇතුළත මෝටරේ ගෙනත් තබනු. ඒ කියන්නේ ඌ දීලා තියෙන ග්‍රේස් පීරියඩ් එක. පල්ලි ගානවා. හැබැයි මචං උගේ හිත හොඳයි. ඌ කියන්නේ ඒකනේ හිත හොඳ කමන්නේ ඔක දාන්නේ. හිත හොඳ කමන්නේ මේක දාන්නේ. නැත්නම් නොකිය උඩ සීනිකම යන්නේ. සතිය බලලා උට යන්න දෙනවා. නෑ සතියක් බලලා උට කිය ඉන්න ඕනේ නෑනේ. යන්න දෙවනනේ. උට ඇත්තට මේ බැනර් එකට ගිය වියදමක් දැන් ඌට පාඩු දෙකයි නේ. ඔව්. මෝටරේ පාඩුවයි මේ බැනර් එකට 2500ක් වත් යන්නේ. හරිද? තව කීයක් දැම්මම මෝටරේ ගන්නත් තිබ්බා. දැන් ඌට හරිද? ඇත්තටම මේ බැනර් එකට යන වියදමයි. මූ සීනිගම යන්න එපා දැන්. හරි. හරිද? එතකොට සීනිගම යන්න තව අපි 3000ක් අයින් කරමු. තනියෙන් නෑ බස් එකක නැගලා අපි එහෙම හිතමු. දැන් මොකට තනියෙන් යන්න වෙන්නේ නෑනේ. දැන් ඕක මෝටරේ නෙවෙයි ඊට පස්සේ ගෑණි ඔන් වෙනවානේ. හරිද? ඇයි ඉතින් මාව දාලා ඊට පස්සේ ළමයි දෙන්නෙක් ඉන්නවා ළමයි දෙන්න. හරිද? ඊට පස්සේ ආච්චිට ඕන වෙනවා ළමයි. අභිමානේ පො ආච්චිත් වෙනවා කොල්ලෝ වාත් කාලෙකින් සීනිගම ගියේ නෑ පුතේ. හරිද? උඩ කොහොමද 10ක් ඉන්නකොට අඩුව 10ක් ඉන්නවා. බැනර් එකට 1500 පූජාවට්ටියට ඔය දේවාල ගාව තියෙන ඉතාම කුඩා පූජාවට්ටියකුත් 1000යි. නිකන් ලොන්ත පොල් මඹ ගෙඩියක් තියලා. ඒක රීයුස් වෙච්ච අම දෙයියෝ දෙසරයක් විතර දැකුවා. 12500යි. පූජාවට්ටියට තව 500ක්වත් තියන්න බෑ නැත්නම් පළිය සෙට් එක. හරියට ඇඳි ගෑවෙන්න නම් 2000ක් ඇත්තට වැඩේ වෙන. හරිද? 500 වගේ වුණොත් එහෙම ඔකේ මේ සෙට් වෙන්නේ නැහැ. කොහොමත් උඩ 15000ක් උඩු වෙනවා. හරිද? දැන් මෝටරයක් ගන්න පුළුවන් 9500. දැන් ඕකේ ආතල් එක ඕක නෙමෙයි. එකක් තමයි ඕකේ මචං ඌ ඒ බැනර් එක දාපු එක ASCII තියෙනවා වෙන සාගැසම් එක. ඒ තමයි ඇත්තටම කේන්ති නම් බැනර් දාලා ඉන්නේ නෑනේ. ඔව්. ඒ අවංකව හිතන්න. ඔව් පොලිසි මෝටරේ නැති වෙච්ච එකට අවංකවම කේන්ති නම්. ඔව්. බැනර් එක නොදා කෙලින්ම සීනිගම යනවනේ. ඔව්. දෙන්නන් තොපිට වැඩේ කියලා. ඌ එහෙම සීනිගම නොගිහින් ඌ බැනර් එකක් දාන එක ASCIIම ඌ දන්න මේ වැඩේ සීනිගම ගියාට හරියන්නේ නැහැ. ඔයි CPR කතා කියන්නේ මම මෙතන. අරුව පය කරන්න තමයි බැනර් එක දාන්නේ. හරිද? දැන් උතන තියෙන ප්‍රශ්නේ මට ඕක නෙමෙයි. ඔබ නිකන් හිතපන් හොරා ඇත්තටම ওই බැනර් එකට බය වෙලා. මෝටරේ සතියක් ඇතුළත ගෙනත් දුන්නා කියලා. හොරාට මොකද්ද තියෙන ගැරන්ටිය? මූ යන්නේ නැහැ කියලා. මූ යන්නේ නැහැ සීනිගම. හරියටම එතකොට මේ අරු හරියටම ඩෙන්ටිටි එක ගහනවනේ මූ. අන්න ඒක. දැන් මේක රැන්ඩම් එක. පලිය ගන්නනේ රැන්ඩම්